everyone, welcome back to my YouTube channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් දොඩොල් රෙසිපි එකක්. ඉතින් ඒ වගේම මේ දොඩොල් රෙසිපි එක ඔයාලට ඉතුරු වෙච්ච බත් වලින් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම දොඩොල් එක හදාගන්න ට්‍රේ එකට මම තෙල් ටිකක් ගාලා ලෑස්ති කරගන්නවා. ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම මම බත් වලින් මෙෂරින් කප්ස් දෙකක් බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගන්නවා. ඊළඟට මම ඔකු පොල් කිරි වලින් මෙෂරින් කප්ස් දෙකක් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න දැන් මම බ්ලෙන්ඩ් කරලා අරගෙන ආවා. මෙන්න මේ ගානට පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මම කිරි වලින් තව මෙෂරින් කප් එකක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. දැන් ඊළඟට මම සීනි ටික කැරමල් කරගන්න යන්නේ. මුලින්ම මම සීනි වලින් මේ සැඳි 5ක් එකතු කරගන්නවා. ඉතින් අපි සීනි කැරමල් කරගන්නකොට අඩු ගින්දරේ තමයි කැරමල් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි හැන්දක් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ හැන්ඩල් එකකින් අල්ලලා කරකවන ගමන් කැරමල් කරගන්න ඕනේ. දැන් සීනි ටික හොඳින් මේ ගානට කැරමල් වුණායින් පස්සේ මම වඩන උණු වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඉතින් වතුර වැඩි කරගන්නේ නැතුව හරි ගානටම වතුර ටික එකතු කරගන්න. මොකද වැඩිපුර වතුර එකතු කරොත් අපේ දොඩොල් එක අපිට හරි පදමට හදාගන්න ටිකක් වෙලා යනවා. දැන් ඊළඟට මම සීනි ග්‍රෑම් 200ක් මේකටම එකතු කරගන්නවා. එකතු කරගත්ත සේරම සීනි ටික දිය වුණාට පස්සේ ඊළඟට මම බ්ලෙන්ඩ් කරගත්ත බත් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් බත් ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරගෙන අපි නොනවත්වා මේක මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 4-5ක් යනකොට අපේ මිශ්‍රණය බුබුලු දාන ගමන් උතුරන්න පටන් ගන්නවා. මේ වෙලාවෙදි මම පොල් තෙල් වලින් මේ සැඳි එකක් එකතු කරගන්නවා. ඉතින් හරියට විනාඩි 8කට පස්සේ මම ආයෙමත් පොල් තෙල් වලින් මේ සැඳි එකක් මිශ්‍රණයට එකතු කරගන්නවා.
ඔන්න දැන් තවත් විනාඩි 5කට පස්සේ ඒ කියන්නේ අපි ලිපේ තියාගෙන විනාඩි 13කට විතර පස්සේ තමයි මේ මිශ්‍රණය ඔයගලන්ට පේන්නේ. අපි මිශ්‍රණය මේ වෙලාවේදී තද පාටක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී මම තලාගත්ත කරදු මුංගු ටික එකතු කරගන්නවා. ඉතින් තවත් විනාඩි 2ක් විතර මේ විදිහට කලවම් කරනකොට මේ මිශ්‍රණේ බර ගතියක් හැන්දට දැනෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි ගින්දර ටිකක් අඩු කර ගන්න ඕනේ. ඉතින් දැන් මම මේ වෙලාවේදී කපාගත්ත කජු ටික එහෙම නැත්නම් රට කජු ටික එකතු කර ගන්නවා. ඔන්න දැන් නම් අපේ දොඩොල් මිශ්‍රණය ලිපේ තියාගෙන හරියට විනාඩි 17ක් විතර. ඉතින් මම මේ වෙලාවේදී ආයෙමත් පොල් තෙල් වලින් මේ සැඳි එකක් එකතු කර ගන්නවා. දැන් මම අන්තිමටම තවත් පොල් තෙල් මේ සැඳි එකක් එකතු කර ගන්නවා. ඉතින් හරියටම විනාඩි 20ක් යනකොට අපේ දොඩොල් මිශ්‍රණය මෙන්න මේ විදිහට එකතු වෙන පදමක් එනවා. ඉතින් මෙන්න මේ පදම එනකම් අපි දොඩොල් මිශ්‍රණය ලිපේ තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ පදම එනකම් ලිපේ තියාගන්න ඕනේ. මොකද හරි පදමට ආවම විතරයි අපිට දොඩොල් එක ලස්සනට කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් දැන් මම දොඩොල් මිශ්‍රණය ලිපෙන් අයින් කරගෙන ඉක්මනටම තෙල් ගාලා ලෑස්ති කරගත්ත තැටියට දාගන්නවා. දැන් මම දොඩොල් මිශ්‍රණය කෑලි කපා ගන්න පුළුවන් ගානට තුනී කරගන්නවා. ඊළඟට මම කපාගත්ත රට කජු වලින් ටිකක් උඩට ඉහා ගත්තා. ඉතින් දැන් හොඳින්ම නිවා ගත්තායින් පස්සේ මම දොඩොල් ටික කෑලි වලට කපා ගන්නවා. මේක කෑලි වලට කපා ගන්නකොට බටර් ගාපු පිහියකින් අපි කපා ගන්න ඕන. එතකොට ලේසියෙන්ම කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ විදිහට ඉතුරුන බත් වලින් ලේසියෙන්ම මේ දොඩොල් එක හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එකත් එකතු වෙන්න කියලා අදට මතක් කරනවා. තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්නම්. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.